සුබ දවසක් අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නම් ගෙදරදී වරදින්නේ නැතුව හරියට රසට මාෂ්මලෝ එකක් ලේසියෙන්ම හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ, මොනවද මේකට උමනා කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මම සීනි මේස හැඳි 3ක් අරගෙන මේ විදිහට ඒ ටික ග්‍රයින්ඩර් කප් එකට එකතු කරලා සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්නවා. මේ තියෙන්නේ මම ග්‍රයින්ඩ් කරගත්ත සීනි ටික. මේ ටික දැන් හොඳට අයිසින් සුගර් වගේ වෙනකන් ග්‍රයින්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෝන්ෆ්ලවර් මේස හැඳි 3ක්. කෝන්ෆ්ලවර් ටික එකතු කරලා මේ ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරලා අරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක හොඳට හලලා අරගන්නත් ඕනි. මම මේක හලලා පැත්තකින් අරන් තියනවා. ඔයගොල්ලන්ට සීනි කුඩු කරලා ගන්න බැයි නම් ඔයගොල්ලන්ට පුළුවන් අයිසින් සුගර් කඩෙන් අරගෙන ඒකට කෝන්ෆ්ලවර් ටිකක් මික්ස් කරලා අරගන්නත්. ඊට පස්සේ අපි මාෂ්මෙලෝ මිශ්‍රණය එකතු කරගන්න මේ විදිහට බෝල් එකක් ලෑස්ති කරලා තියාගන්න ඕනි වේලාසනින්. ඔයගොල්ලන්ට මේකට කේක් තැටියක් උනත් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කේක් තැටියේ බටර් ටිකක් හරි ඔයිල් ටිකක් හරි ගාලා ඒකට උඩින් අපි අර කලින් හදලා තියාගත්ත සීනි කෝන්ෆ්ලවර් මිශ්‍රණය මේ විදිහට එකතු කරගන්න. ඔයගොල්ලෝ මේ භාජනයේ හැමතැනටම හොඳට මේ මිශ්‍රණය එකතු කරගන්න. එතකොට අපිට මාෂ්මෙලෝ එක මේකේ හදාගත්තට පස්සේ ගලවලා ගන්න ලේසි වෙනවා. ඊට පස්සේ මම තවත් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා ජෙලටින් මේස හැඳි 2ක්. එහෙම නැත්නම් ග්‍රෑම් 20ක්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර මිලිලීටර් 80ක්. ඔයගොල්ලෝ මේකට චුට්ටක් මද රස්නේ වතුර අරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරලා පැත්තකින් තියලා තියාගන්න ඕනි. ජෙලටින් ටික දිය කරගත්තට පස්සේ මම තවත් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා වතුර මිලිලීටර් 80ක්. මේකට ඔයගොල්ලෝ වැල් වතුර එකතු කරගන්න. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 200කුත්. ඊට පස්සේ මම මේකට දෙහිස්ම තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ කැමති නම් විතරක් දෙහිස්ම එකතු කරගන්න, නැත්නම් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේක ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේ විදිහට නනවත්වාම හැඳි ගන්න ඕනි. සීනි ටික ලිපේ තියලා මිනිත්තු 5ක් වගේ යනකොට මෙන්න මේ විදිහට බුබුලු දාගෙන එනවා. ඒ වෙලාවට ඕගොල්ලෝ අර කලින් දිය කළ තියාගත්ත ජෙලටින් ටිකත් මේකට එකතු කරගන්න. සීනි මිශ්‍රණයට ජෙලටින් ටික එකතු කරාට පස්සේ ඔයගොල්ලෝ මේ මිශ්‍රණය 3 පාරක් විතර හොඳට උඩට එනකන් උතුරවලා අරගන්න ඕනි. මිශ්‍රණය උතුරවාගෙන එනකොට ඔයගොල්ලෝ ටක් කරලා ලිප ඕෆ් කරගන්න. ලිප ඕෆ් කරාට පස්සේ මෙන්න මේ වගේ කැඩෙන්නේ නැති නූලක් වගේ මෙම සීනි මිශ්‍රණය හරි ගියාට පස්සේ තමයි ඔයගොල්ලෝ මේක ලිපෙන් බාලා අරගන්න ඕනි. මේ ටික ලිපෙන් බාලා අරගත්තට පස්සේ මෙන්න මේ වගේ වෙනත් බෝල් එකකට මම ඒ ටික එකතු කරගන්නවා. බෝල් එකකට එකතු කරලා මිනිත්තු 2ක් 3ක් විතර මේක නිවුනට පස්සේ ඔයගොල්ලෝ බීට් එක හයි ස්පීඩ් එකට දාලා මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වෙනකන් හොඳට මේ ටික බීට් කරගන්න. මිනිත්තු 5ක් වගේ බීට් කරගත්තට පස්සේ මේ තියෙන්නේ මගේ මිශ්‍රණය. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වැනිලා මේස හැන්දක්. ඒ වගේම ෆුඩ් කලරින් පොඩ්ඩකුත් මම මේකට එකතු කරගන්නවා. ඔයගලන්ට පුළුවන් කැමති කලරින් එකක් මේකට එකතු කරගන්න. කලරින් ටිකත් එකතු කරාට පස්සේ මම මේක මෙන්න මේ විදිහට හපව් සැරයක් හොඳට බීට් කරගන්නවා. මිශ්‍රණය හොඳට බීට් වෙගෙන එනකොට ඔයගලන්ට අතට තද ගතියක් දැනෙනවා. අන්න ඒ වගේ තද ගතියට එනකොට ඔයගොල්ලෝ බීට් එක උස්සලා බලන්න මෙන්න මේ වගේ ලස්සනට කැඩෙන්නේ නැතුව රිබන් එකක් වගේ මේක පාතට වැටෙනවද කියලා. අන්නේ ගානට ආවහම අපේ මිශ්‍රණය අපි බීට් කරන එක නතර කරලා අපි මේ ටික කලින් හදලා තියාගත්ත ට්‍රේ එකකට එකතු කරගන්න ඕනි.
මිශ්‍රණය මේ විදිහට බෝල් එකට එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ පැය 5ක් විතර මේක සෙට් වෙනකන් තියලා තියන්න ඕනි. ඔයගලන්ට මේක ඕන නම් ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එකේ තියෙනවා නම් මේකට වතුර වැටෙන්නේ නැති වෙන්න තියලා තියන්න. මිශ්‍රණය පැය 5ක් විතර සෙට් වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සීනි කෝන්ෆ්ලවර්යි ග්‍රයින්ඩ් කරලා අරගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට උඩට එකතු කරගෙන මෙන්න මේ වගේ පරිස්සමට ඕගොල්ලෝ මේක ගලවලා අරගන්න ඕනි. ඕගොල්ලෝ මේක බොහොම පරිස්සමට කරන්න ඕනි නැත්නම් කැඩෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සීනි කෝන්ෆ්ලවර් මිශ්‍රණයයි හැම වෙලාවෙම මේකේ ගාන ගමන් ඕගොල්ලෝ පරිස්සමට මේක ගලවලා අරගන්න. මේක මේ විදිහට ලස්සනට ගලවලා අරගත්තට පස්සේ මම මේක තියාගන්නවා කටින් බෝඩ් එකක් උඩ. මම කටින් බෝඩ් එකටත් මේ විදිහට කෝන්ෆ්ලවර් සීනි මිශ්‍රණය එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක කපන්න ගන්න පිහියටත් මේ විදිහට කෝන්ෆ්ලවර්යි අර සීනි මිශ්‍රණය එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක බොහොම පරිස්සමට මේ විදිහට කපලා අරගන්න. මේක මේ විදිහට කපනකොට පොඩ්ඩක් පිහිය ඇලෙන්න බලනවා. ඒ වෙලාවට ඕගොල්ලෝ හපවුසරයක් පිහියේ අර සීනි කෝන්ෆ්ලවර් මිශ්‍රණය ගාලා අරගන්න. එතකොට ඇලෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තීරු කපා ගත්තට පස්සේ ඒ තීරු වලත් ඔයගොල්ලෝ හොඳට මේ මිශ්‍රණය ගා ගන්න ඕනි. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ වගේ කෑලි වලට මේක කපලා අරගන්න. කෑලි වලට කපා ගත්තට පස්සෙත් මේ කෑලි වලත් ඔයගොල්ලෝ හොඳට මේ කෝන්ෆ්ලවර් සුගර් මිශ්‍රණය ගා ගන්න ඕනි. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ විදිහට මාෂ්මෙලෝ එකක් ගෙදරදී හදලා බලන්න. ඇත්තට මේක හදන්න ලේසි, ඒ වගේම මාරම රසයි. ඉතින් ඔයගොල්ලොත් මේක හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයිත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.